Hi. ඔන්න ඉතින් මේ අද ගෙන්නේ දන්සල් බ්ලොග් එකක්. යම් ගිහින් බලමු මොනවද දන්සල් තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ඉස්සෙල්ලම අපිට හම්බුණා සව්කාංචි දන්සලක්. ඒක මාර රසයි. මේ මුං ඇටයි සව්යි මුද්‍රස් බල ඔක්කොම දාලා තියෙනවා. මේ අපිට උදේ පාන්දරම බත් දන්සලක් හම්බුණා. දැන් මේ තාම වෙලාව 8යි උදේ. යම් බලමු මොනවද තියෙන්නේ කියලා. හාල් මැස්ස තෙල් දාලා සම්බොලයි පරිප්පුයි තිබ්බේ. හරිම රසයි. ඊට පස්සේ හම්බුණා කිරිබතුයි ලුණු මිරිසුයි දන්සලක්. මේකත් රසයි. Nescafe පනිසුයි හම්බුණා. ඊට පස්සේ අපි දිගම දිග පොලිමකට ජොයින් වුණා. මෙතන දෙන සීනි සම්බුල් පාන්. සීනි සම්බුල් පාන් හම්බුණා මේ. හොඳට තියෙනවා. අයිස්ක්‍රීම් දන්සන්නන් ළමයි 20කට වඩා හම්බුණා. එච්චර ඉතින් කන්න බෑනේ අයිස්ක්‍රීම්. මේ දන්සලේ තිබ්බ ළමයි මේ ෆ්‍රෙෂ් මැංගෝ ජූස්. ඒගොල්ලෝ අර මේගොල්ලන් ගහෙන්ම අඹ කඩලා තමයි හදලා තිබ්බේ. ඇත්තටම මාර රසට තිබ්බ මේක නම්. පේනවනේ අපේ අක්කත් වැඩේ අතාරින්න. මේ අපිට අයිස් පලන් හම්බුණා මේ. එක જાතියව තිබ්බා. ඒ කියන්නේ මේක අර අයිස්ක්‍රීම් මැද්දේ තියෙන එක. එක જાතිය පොප්සිකල් තිබ්බේ. ඒක ෂෝක්. ඊට පස්සේ හම්බුණා නූඩ්ල්ස් දන්සලක්. මේ නූඩ්ල්ස් එකත් මාර රසයි. මේකේ තිබ්බේ chili paste එකයි අලහොදි නූඩ්ල්ස්ුයි. chili paste එකත් හොඳ සැරට තිබ්බා. මාරම රසයි. ඊට පස්සේ හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. මෙතන විශේෂත්වය තමයි මෙතන තිබ්බ fruit and nut, strawberry, chocolate. අපි කැමති විදිහකට මේ ඕන අයිස්ක්‍රීම් එකක් කන්න පුළුවන්. බෙරිමල් දන්සලා හකුරුත් එක්ක. ඔන්න ළමයි හදවත සලිත වෙන දන්සලක් හම්බුණා. මේ මෙතන දුන්නේ බිස්කුටුයි තේයි. ඔන්න ළමයි ඊට පස්සේ අපි වැන්දා කෝපි බිස්කටුයි දන්සලක්. මම කෝපි බොන්නේ නැහැ. පේනවනේ මගේ හස්බන්ඩුයි මල්ලි. ඒ දෙන්න නම් හොඳට බොනවා. සුප් එකක් හම්බුණා. මේකට මේ තුන පහක් දාලා වගේ අමුතු රහක් එන්නේ. අපිට බනිස් දන්සලක් හම්බුණා. දැන් මේ 6 මාට විතර ඇති. බනිස් හම්බුණා.
මේ ගත්ත ඔක්කොම කෑම ළමයි ඔයගොල්ලෝ අහන්න එපා අපි කෑවද කියලා. අපි කෑවා. අපි තුන්දෙනාත් එක්කම කෑවා මේවා. මොකද ඉතින් හැමදාම වෙසක් නැහැනේ. පාන් දන්සලක් හම්බුණා. මේ සීනි සම්බල් පාන් එක නම් මේ ඇත්තටම රසයි. මේ හොඳට සීනි සම්බල් දාලා තියෙනවා. ලෝභ නැතුව දාලා තිනවා හරිම රසයි. හොඳ සැලට තියෙනවා. මේ අපිට අමුතු මේ දන්සලක් හම්බුණා. කිරියා තියෙනවා, කිරිබත් තියෙනවා, කැවුම් තියෙනවා, කෙසෙල් තියෙනවා. බලමු කාලා රහද කියලා. අපි කිරියා කාලා බලමු රහද කියලා. ඇත්තටම රසට තියෙනවා මේක කජුත් දාලා. ඇත්තටම රසයි. බීම හම්බුණා. Thank you. ඊට පස්සේ අපි සීනි සම්බල් පාන් දන්සලකට ගියා. නෑ සීනි සම්බල් බනිස් දන්සලකට. අපි තමයි අන්තිම බනිස් ටික ගත්තේ. මේ අපිට සීනි සම්බල් පාන් දන්සලක් හම්බුණා. මේ අතන හොඳට සීනි සම්බල් තියෙනවා. ඊට පස්සේ අපි දන්සල් කාලා ටිකක් රෑ වෙලා අක්කගේ බබාලවත් දාගෙන කොළඹ ගියා. මොකද ඒ දෙන්නටත් වෙසක් පෙන්වන්න එපෙයි. ඉතින් අපි කොළඹ ගියේ පැත්තේ තොරන් 3ක් විතර තිබ්බා. අයිය ටිකත් අපි බබාලට පෙන්නුවා. ඒ වගේම කියන්න ඕනේ දන්සල් දුන්න හැම දෙනාටම ගොඩාක් පිං. මොකද ඕගොල්ලෝ දන්සල් දුන්න නිසා තමයි අපි වෙසක් එක දන්සල් වැඳලා මේ වගේ සතුටින් සැමරුවේ. එහෙනම් ඉතින් මගේ වෙසක් vlog එකත් ඉවරයි. ඕගොල්ලොත් අලුත් දන්සල් වැඳනම් ෆොටෝ එකක් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ආයි අලුත් vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ වෙසක් vlog එක ඉවර වෙන්නේ. ආපහු ලස්සන vlog එකකින් ඔයගලන්ව හම්බෙන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. පුත් සරණයි.